Hi යාළුවනේ නොයු ඔන්ලයින් කුක් මගේ channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම try කරන්න හදන්නේ අපේ අම්මා රටේ ඉඳලා එවපු ටොෆි චොකලට් තමයි. සාමාන්‍යයෙන් මම මේ කාලා නැතිව තමයි මම අද මේ try කරන්න හදන්නේ. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් මේක බෙදා ගන්න. අපි බලමු try කරලා. ඉතින්ලාම මෙන්න මේක sunflower seed එකක්. කොහොමද දන්නේ මම ඊට කලින් කාලා නැහැ. ඔයගොල්ලෝ කාලා තියෙනවද දන්නේ නැහැ. try කරලා බලමු. හොඳයි. එහෙම එච්චරම සෙට් නැහැ. මේකට මම 10න් 5ක් වගේ දෙනවා. ඊට පස්සේ මෙන්න මේක බඩේ ඉරිදු කරලා. මෙන්න මෙහෙම තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒක නම් මාරම රසයි හොඳේ. බඩේ ඉරිදු කනවා වගේම තමයි. ඒකට මම 10න් 7ක් විතර වගේ දෙනවා. ඊළඟට මෙන්න මේක කොකෙට්. යාලා මේවා කාලා තියෙනවා ඇති. මම මේ try කරලා නැති ඒවා ටික තමයි ගත්තේ. මෙන්න මෙහෙම තමයි ඇතුලේ තියෙන්නේ. මේකේ ඇතුලේ තියෙන්නේ රට ඉන්දි රසකුත් දෙනවා. ඔව් මේ කොකෙට් ඩේට් බිස්කට් එකක්. ඊළඟට මෙන්න මේක චීස් පීනට් එකක්. කාලා බලමු. අරකට මම ලකුණු 10න් 8ක් විතර දෙනවා. ඒක රසයි. මේක නම් කොහොමද රසයි. චීස් පීනට් නේ. මේකට 10න් 10ම දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක එකත් මම හිතන්නේ බිස්කට් එකක් තමයි. මේකෙන් මොකුත් ගහලා නැහැ. අරාබි භාෂාවෙන් තමයි ඔක්කොම ගහලා තියෙන්නේ. මෙහෙමයි ඒක තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ රටේන්දි. ඒක මාරම රසයි. ඒක බිස්කට් එකක් නෙමෙයි. ඇත්තට මේක කේක් එකක් එක්ක රටින්දි කනවා වගේ. මාරම රසයි. ඒකට නම් 10න් 100ක් වුණත් දෙන්න පුළුවන්. මාර රසයි. මෙන්න මේක ඇත්තටම මේක කැඩුවට පස්සේ කොකා කෝලා සුවඳක් එන්නේ ළමයි. ඔයාලට පේනවා ඇතිනේ මේ කොකා කෝලා බොටල් එක වගේමයි නේ. කොකා කෝලා රසමයි. ජෙලි එකක්. හැබැයි ටිකක් කපන්න අමාරුයි. ඒකට මම ලකුණු 6න් 4ක් විතර වගේ දෙනවා. ඒක එච්චර මට සෙට් නෑ. ඊළඟට මෙන්න මේක ටික් පොප් කැන්ඩි. මේකේ ඇතුලේ නිකන් කුඩු කුඩු වගේ තියෙන්නේ. කොහොමද දන්නේ? මේක කට ඇතුලේ පුපුරනවා ළමයි. ඒක මරු හොඳේ. ඒකට මට 10න් 10ම දෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක චොකෝ කැෂියු කියලා තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. මෙහෙම කන්න තියෙන්නේ. ඒක චොකලට්ම තමයි. රසය අවුලක් නැහැ. ඒකට මට 10න් 8ක් විතර දෙන්න. ඊළඟට මෙන්න මේ චූටිම චූටි එක. මේක මොන්ස්ටර් ජෑම් කියලා තියෙන්නේ. ජෑම් එකක් වෙන්න ඇති බලමු. ජෑම් එකක් තමයි. අවුලන්න රසයි. ඒකට මට 10න් 5ක් විතර දෙන්න පුළුවන්. අන්තිමට මෙන්න මේක මම try කරලා නැහැ. අම්මා ඊට කලින් එවලා තියෙනවා.
ඔය එක එක ජාතියේ බීමවල තියෙනවා පෙප්සි, කොකා කෝලා එක එක ඒවල තියෙනවා. හැබැයි මේක එව්වේ පළවෙනි පාරට. අම්මා නම් කිව්වා මේක රසයි කියලා. අපි බලමු කොහොමද කියලා. ඒක මට නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. අමුතු ෆ්ලේවර්ඩ් එකක් තියෙනවා ඒකේ. මම හිතන්නේ චෙරි හින්දාද කොහෙද මේක චෙරි ෆ්ලේවර්ඩ් එකක්. හරි අදට එහෙනම් ඉතින් ඔන්න ඔය ටික තමයි බඩු පෙට්ටිය ගෙනාපු වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට බලන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. වගේම මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම්.